තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම. අද අපට ඉතිපිසෝ ගාථාවේ අසිමත් සම්මා සම්බුදු ගුණය ගැන පුංචි වර්ණාවක් කිරීමටයි තියෙන්නේ. ඉතින් පළමුවට මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙවනුවට නමස්කාර වේවා. තෙවනුවට නමස්කාර වේවා. මේ සම්මා සම්බුදු බුදු ගුණය වර්ණනා කිරීමට මට අවසර ලැබේවා කියලා අදිෂ්ඨාන කරන ගමන් පින්වතුනේ බුදුගුණ කියා නිම කරන්න බෑ. ඉතිපිසෝ ගාථාව කියන්නේ සම්පූර්ණ ත්‍රිපිටක ධර්මයේ අන්තර්ගත වූ ගාථා රත්නයක්. ඉතිපිසෝ ගාථාව තියෙන්නේ අනන්ත බුදුගුණ. ඉතින් මේ අනන්ත බුදුගුණ ඊටාම අප්‍රමාණයි. මේ අප්‍රමාණ බුදුගුණ කියා නිම කරන්න බෑ. උදාහරණයක් විදිහට මේ මහ පොළොව මහා සාගරයේ සීමා සහිතයි. ඉරහඳ තාරකා වැනි වස්තුන් සීමා සහිතයි. නමුත් මේ ගගනතලයේ සීමාවක් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණත් සීමාවක් නැහැ. අසීමිත දෙයක්. පින්වත්නි අහලා ඇති කාලාරාම සූත්‍රයේ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දෙසූ ධර්මය. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ ඉතිපිසෝ ගාථාවේ සම්පෙන්ඩනයක්. ඉතින් අටසිල් සමාදන් වෙලා සිටින මේ සද්ධාසීල රජතුමා මේ දේශනාව අහන්න ඇවිල්ලා මේ දේශනාව අහන්න උන්වහන්සේට තැනක් නැති වෙනවා. ඊපස්සේ මොකද කරන්නේ? පිටිපස්සට වෙලා සවස ඉඳන් අලියොම හිටගෙනම තමයි මේ දේශනේ අහන්නේ. දේශනා කරලා ඉන්නාට පස්සේ මේ රජතුමාට ඉතා සතුටටපත් වෙලා බුද්ධාලම්බන පිටින් සාදුකාර දෙtti මහරහතන් වහන්සේ දකිනවා. දැක්කට පස්සේ අහනවා ඔබ කොයි වෙලාවෙද පැමිණියේ කියලා. ඊට පස්සේ කියනවා මම පළමුවෙනි ධර්ම දේශනාව පටන් ගත්ත ගමන් තමයි පැමිණියේ කියලා. ඊට පස්සේ මේ මහරහතන් වහන්සේ කියනවා මහරජා හිටගෙන බණ ඇසීම ඉතාම දුෂ්කරයි නේද කියලා. එතකොට මේ රජතුමා කියනවා නෑ ස්වාමීනි මේ දේශනාව ඉතාම භාග්‍ය සම්පන්නයි ඇසීම. ඉතින් මම ජීවිත කාලේ මට මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අහන්න දිනනවා නම් මම හිටගෙනම අහනවා කියලා උන්වහන්සේ දේශනා මේ මහරහතන් වහන්සේට කියනවා. ඉතින් රජතුමා අහනවා මේ අසීමිත බුදුගුණ දේශනා කළා තව මොන හරි ඉතුරුව තියෙනවද කියලා. ඒ රජතුමා මේ රහතන් වහන්සේ දේශනා කරනවා මම මේ අල්ප කොටාසයක් තමයි දේශනා කළේ. උදාහරණයක් විදිහට 100 කිරියක් වපසරිය ඇති කුඹුරු යායක් තියෙනවා. මේ කුඹුරු යායේ එක වී යටයක් හිටවපුවාම මේ වී කරල් ස්වල්පයයි එන්නේ. ඉතිරි වී කරල් වල ආපු වී ඉතා ප්‍රමාණයි. ඒ වගේ තමයි මා දේශනා කරපු මේ ධර්මයත් අර එක වී යටයක් හිටපු වී කරල් වගේ කියලා. ඒ වගේම තමයි උන්වහන්සේ තව උදාහරණයක් විදිහට දේශනා කරනවා ගලාගෙන යන ගඟක් තියෙනවා. මේ ගඟකට ඉදිකටු මලක් දැම්මහම මේ ඉදිකටු මලේ ඇතුල් වෙන පිට වෙන ජලය ඉතා ස්වල්පයි. මා දේශනා කළ ධර්මයත් ඒ වගේ ඉතා ස්වල්පයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි උන්වහන්සේ තව කියනවා ලිහිණියෙකුගේ පියාපතට යටත් වන අවකාශය ඉතා ස්වල්පයි. ඉතිරි අවකාශය ඉතා අප්‍රමාණයි. ඉතින් මා දේශනා කළ ධර්මයත් ඉතා ස්වල්පයි. අර ලිහිණියාගේ මේ පියාපතට යට වූ අවකාශය වගේ කියලා දේශනා කරනවා. ඉතින් පින්වතුනේ අසිරිමත් සම්මා සම්බුදු ගුණය පදයෙන් ප්‍රකාශ වෙන්නේ අතට ගත්ත නෙල්ලි ගෙඩියක් දකින්නාක් මෙන්. එහෙම නැත්නම් අතේ රේඛාවල් පැහැදිලිව ඉතිරි නැතිව දකින්නාක් මෙන් කිසිම කෙනෙකුගේ උපදේශයක් නැතුව අතීත අනාගත වර්තමාන යන මේ තුන් කාලයට අයත් ධර්මය අවබෝධ කරගත් නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම සම්මා පින්වතුනි මේ සම්මා සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට සහ ලෞතර බුදුරජාණන් වහන්සේලාට පමණි. සම්බුද්ධ වුණත් පසේ බුදුරජාණන් වහන්සේලාට සියල්ල දන්නේ නැහැ. එහෙත් ලෞතර බුදුරජාණන් වහන්සේලා වැරදීමක් හෝ අපැහැදිලිකමක් නැතිවම පැහැදිලිවම සියල්ල දකිනවා. සියල්ල දකිනවා. ඉතින් ඒක නිසා සම්මා සම්බුද්ධයි කියලා පවසනවා. භාග්‍යතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ස්කන්ධාදී ධර්ම විශ්ේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරත් භාග්‍යවතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛ සත්‍ය බව දුකයි කියලා අවබෝධ කරගන්නවා. ඒ දුකට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තණ්හාව සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත් ධර්මය අවිද්‍යාවෙන්
තණ්හාව නොපවත්වන්නා කල් නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට පිළිපැදිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයවත් මාර්ග සත්‍ය බව අවබෝධ කරගන්නවා. මේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ මේ ඇලීම ගැටීම නැති ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීමේ සුදුසු මාර්ගයේ චතුරාර්ය සත්‍ය බව අවබෝධ කරගත් නිසා මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්දයි කියලා කියනවා. අපහත් මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණාට පස්සේ උන්වහන්සේට සර්වඥා ඥානය පැමිණෙනවා. ඒ පැමිණුණාට පස්සේ උන්වහන්සේ වශී භාවය ලබාගෙන තමයි මේ දර්ශනය දේශනා කළන්නේ. ඉතින් ඒකටත් සම්මා සම්බුද්දයි කියලා කියනවා. පින්වතුනි, ඔබ සැමදෙනා දැනගිතු කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ සම්මා සම්බුද්ධ ගුණය ලැබෙන්නට අතීතයේ බුදුසසුනවල බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ ධර්මයේ මේ පැවිදි වෙලා ත්‍රිපිටකයේ ධර්මයේ ඉගෙනගෙන සමත විදර්ශනා භාවනා යෙදিলা තියෙනවා. ඉතින් ඒක නිසා පෙර ජාතිවල මේ ධර්මය අසා ඇති නිසා උන්වහන්සේ මේ භවයේ කිසිම කෙනෙක්ගෙන් අසා දැනගෙන, ඒ කියන්නේ වචන මාත්‍රයක්වත් අසා දැනගන්නේ නැහැ. තම ස්වම්භූත ඥාණයෙන්ම උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්නවා. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්නේ අති දීර්ඝ කාලයක් පිරු පාරමිතා කුසල බලයෙන්. කිසිවකින් නොඅසාම ඒ ධර්මය උන්වහන්සේට අවබෝධ වෙනවා. ඒ අවබෝධ කරගත් නිසා තථාගතයන් වහන්සේට සර්වඥතා ඥානය හා සර්ව ඥානය ලැබෙනවා. ඒ ඥානය ලැබුණ ගමන් දසබල ඥානයද උන්වහන්සේට ලැබෙනවා. දසබල ඥානය ලැබීම සම්පූර්ණ වුණ ගමන් බුද්ධත්වය සම්පූර්ණ වෙනවා. ඉතින් මේ බුද්ධත්වය සම්පූර්ණ වුණ මාගේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ඒ වගේම තමයි පස්සේ බුදුරජාණන් වහන්සේලාට සහ ලෝතර බුදුරජාණන් වහන්සේලාට හැර සෙසු සියලු දෙනාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැකි වෙන්නේ අනුන්ගෙන් අසා දැනගෙන විතරයි. මම ධර්මයේ පරිශීලනය කරන ධර්මයේ හදාරගෙන මේ සමත විදර්ශනා භාවනාවල යෙදෙමින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පින්වතුනි, මේ සංසාර ගමනේ අපි බොහෝ අනාදිමත් කාලයක් මේ ඉපදෙමින් මැරෙමින් ගත කරන මේ ජීවිතයේ අපි අවබෝධ කරගත්තේ නැති එකම දේ තමයි නිර්වාණය. අනිත් සියලුම කාමභෝගී ජීවිත අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උපරිම උත්සාහ ලබා ගන්න ඕනේ මේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත දවසකට, එහෙම නැත්නම් මේ මාර්ගයට අපි පැමුණු දවසකට තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ. ඉතින් මේ අද දවසේ මේ දේශනා කළ සම්මා සම්බුදු ගුණ බලයත් ඊට හේතුවක් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සෑම සිළු දෙනාට සම්මා සම්බුදු සරණයි.